Hello guys, welcome to Journey with Kosala. අපි අද එකතු වෙලා ඉන්නේ යනවා මචං අපි හෝටන් ප්ලේස්. හරි දවස් දෙකක්. පළවෙනි දවස් අපි යනවා හෝටන් ප්ලේස්. දෙවෙනි දවස අපි හිතාගෙන ඉන්නවා බෝම්බරු ඇල්ල බලන්න යන්න. ඉතින් උදේට අපි පොඩි ස්නැක් එකක් කාලා දැන් යනවා අඹේ වෙල හරහා හෝටන් ප්ලේස්. අද මචං පට්ට සීතලයි. පොඩි වෙහිබර කාලගුණයක් තමයි අද තියෙන්නේ. අපි බලමු ගිහිල්ලා හෝටන් ප්ලේස් වලට බොහෝ දුරට යම් කිසි මට්ටමකින් වහින්න ඉඩ තියෙනවා. අපි රේන් කෝට් ගෙනලා තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ගයිස් අපි දැන් ඉන්නේ හෝටන් ප්ලේස් වල එන්ට්‍රන්ස් එකට චුට්ටක් මෙහාට වෙන්න. අපිට මේ හරිය බලා ගන්න පුළුවන් සාම්බාර්ලා කීප දෙනෙක් සෙට් එකක් ඉන්නවා. හරි ලස්සන view එකක් තියෙන මේ ටිකේ. පට්ට සීතලයි. හෝටන් ප්ලේස් එක කරා වාහනේ යන්න පුළුවන් වුණාට අපිට යන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා, යන්න පුළුවන් රූට් එකක් තියෙනවා. අපි මෙතන වාහන දාලා ඊට පස්සේ පයින් යන්න ඕනේ. අපිට බලන්න පුළුවන් බේකස් ඇල්ල ලෝකාන්තේ, කුඩා ලෝකාන්තේ, මහා ලෝකාන්තේ වගේ ඩෙස්ටිනේෂන්ස් කීපයක් තියෙනවා. ලස්සන view points ටිකක් තියෙනවා. ඉතින් අපි මෙතනින් ගිහිල්ලා ටිකට් අරගෙන ආපහු ඇතුළට යන්න ඕනේ. ගයිස් මෙතනදී අපි මොනවා හරි බෑග් අරන් යනවා නම් ඒ ටික චෙක් කරනවා. මෙතනට අපිට ඇතුළට ප්ලාස්ටික් පොලිතීන් දුම් වැටි ඒ වගේ දේවල් අරන් යන්න බෑ. ලිකර්ස් අරන් යන්න බෑ. තහනම් මෙතනදී ඒක ඔක්කොම චෙක් කරනවා. ඊට පස්සේ අපි ඇතුළට වෙච්ච ගමන් අපිට තියෙන මේගොල්ලන්ගේ මියුසියම් එක. හෝටන් ප්ලේස් වලට ආවේනික වගේම විශේෂ සත්ව කොට්ටාස විශාල ප්‍රමාණයක විස්තර අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ගයිස් හෝටන් ප්ලේස් පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. ඒ වගේම මුහුදු මට්ටමින් අඩි 7200ක් උසින් තමයි මේ ජාතික වනෝද්‍යානය පිහිටලා තියෙන්නේ. ඉතින් 1988 දී ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරපු මේ හෝටන් ප්ලේස් යුනෙස්කෝ ලෝක උරුමයක් විදියටත් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ගයිස් දැන් ඇවිදිල්ලක් තමයි තියෙන්නේ. පොඩියට පොදක් වැටෙනවා රේන් කෝට් එක දාගෙන. ඉතින් අපිට යන්න වෙනවා මීදුමත් ටිකක් සැර මීදුමක් තියෙනවා. අපි බලමු මේ හරි ලස්සනයි මේ. ඉතින් සෑහෙන දුරක් ඇවිදින්න තියෙනවා. ඒ වුණාට මං හිතන්නේ තෙහෙට්ටුවක් අපිට දැනේ කියලා අපේ කට්ටියත් එක්ක කයියක් ගහගෙන ඉතින් යන්න තමයි තියෙන්නේ. අපි යන පාත් එක මෙතනින් දෙකට බෙදනවා ගයිස්. අපි දකුණෙන් දාලා යන්නේ. දකුණෙන් ගියාම අපිට රවුම ගහලා මෙතන වම් පැත්තේ පාරෙන් ආපහු මෙතනට සෙට් වෙන්න පුළුවන්. මම හිතන්නේ කිලෝමීටර් 7ක විතර 7ක 9ක විතර වගේ දුරක් අපිට යන්න තියෙනවා. ෂේප් එකේ යන්න තියෙන හැටි ලස්සනයි. හුලගත් එක්ක වැස්ස තියෙනවා. පට්ටම ලස්සනයි.
ගයිස් අපිට මෙතනදී හම්බ වෙනවා ලස්සන ෆොටෝ ලොකේෂන් එකක්. හොඳට හදලා තියෙන පාරේ මේ වගේ මඩවලවලුත් නැත්තේ නෑ. ගයිස් අපි දැන් ඉන්නේ බේගස් ඇල්ලට යන පාරේ. ඉතින් මෙන්න මේ ප්ලේස් එකෙන් අපිට දකුණු පැත්තෙන් පහළට තියෙන පාරේ ගිහිල්ලා චුටි දුරක් ගිහිල්ලා තමයි බේගස් ඇල්ලට යන්න තියෙන්නේ. ඉතින් ගයිස් අපි දැන් ඉන්නේ බේගස් ඇල්ල ගාක හෝඩන් ප්ලේස් වල තියෙන සුන්දරම බියල්ලක් තමයි බේගස් ඇල්ල කියන්නේ. අපිට මේ යන පාරේදී හම්බෙන ගෝනෙක්, තඩි ගෝනෙක් ඉන්නවා. මේ සාමාන්‍ය සත්තු එහෙම මේ අපි මිනිස්සු යන පාර අයිනට වැඩි එන්නේ නැහැ. කැලේ ඇතුළට වෙන්න තමයි උන් ඉන්නේ. මේ එකෙක් අපිට හම්බුණා ඉන්නේ. ඉතින් ගයිස් හෝඩන් ප්ලේස් වලට අද වැටෙන පොද වැස්සේ අඩුවක් නැහැ. මීදුමත් එක්ක මේ වැටෙන පොද වැස්ස දිගටම තියෙනවා. ඉතින් ගයිස් මේ ලස්සන පරිසරයේ මැද්දෙන් අපි ඊළඟට හෙමීට ඇවිදගෙන යන්නේ මහා ලෝකාන්තය බලන්න. ගයිස් අපි දැන් ඉන්නේ ලෝකාන්තේ. මේ වෙනකොට පැහි පොදේ චුට්ටක් අඩු වෙලා තියෙන්නේ. හැබැයි සෑන් ලොකු හුලඟක් මෙතනට එනවා. ඒකින්ද ලෝකාන්තේ බලන්න යනවා නම් පොඩ්ඩක් පරිස්සමින් එජ් එක ගාවට යන්න ඕනි. හුලඟ සරයි. මොකද 45 අඩු කෙට්ටු චරිත ගාගෙන යන්න පුළුවන්. අපේ ලොකුවට අපේ ලන්ච් එක රෙඩි කරන්න අමාරු නෑ. ඉතින් අපි පුළුවන් විදියට ඔබට හරි වහන්සිය ඇති ඔක අරන් ඇවිල්ලා නේද නේද? පොස් ස්ටාර්ටින් අපි ඔයාලට ලන්ච් එක ගෙනාවා. පොලිමට එන්න. තැන්ක් යූ ඔයාලා ගෙනාවට. ඒක ජාතියව දිනවා පාට පාතේවා තියෙනවා. සසයිද අපේ කවිගේ එනර්ජි ස්නැක් එකත් ආමාශ ගත කරගෙන අපි ඊළඟට යනවා කුඩා ලෝකාන්තයට. ගයිස් අපි දැන් ඉන්නේ කුඩා ලෝකාන්තේ. වෙනසක් නැහැ. පට ලස්සනයි. සුපිරි view එකක් තියෙනවා මෙතනට.
ලස්සන කඳු පන්තියක් අපිට ඉස්සරහා බලා ගන්න පුළුවන්. ඉක්මනට කියපන් ඔය බොරුව. මම වෙනම vlog එකක් කරන මේ බොරු ටික දාලා. මතකද මුලින් අර තිබ්බ පාර දෙකට බෙදුණු තැනක්. මේ ඉස්සරහා අපිට පේන්නේ එතන. එතනට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ඩෙස්ටිනේෂන් එකට අපි දැන් ළඟයි. ඉතින් guys සීතල මීදුම් දුමාරේ මැද්දෙන් අපි හෝටන් ප්ලේස් එක්ස්ප්ලෝර් කරලා ඉවරයි. අද දැන් 2:03 විතර වෙලා තියෙන්නේ. හරි පොඩි බඩගින්නක් තියෙනවා. කැම ටික ඇවිල්ලා තියෙන්නේ. අපි කාලා ඔහි ස්ටේෂන් එක ගාව තියෙන අපේ නැවතුම් වලට යනවා අද රාත්‍රිය ගත කරන්න. දවස් දෙකක ටුවර් එකක පළවෙනි දවස අපි මේ විදිහට නිමා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු බෝම්බුරු ඇල්ලට යන ගමනේදී අපිට මොනවද වුනේ කියලා.